අද ඔයාලට වෙනස්ම විදිහේ රෙසිපි එකක් තමයි මම අරගෙන ආවේ. කුකීස් කිව්වහම ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා එක්කෝ පාන් පිටි එහෙම නැත්නම් ඕට්ස් වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අද ඔන්න මම කඩේ තියෙන හාල් පිටි වලින් ගොඩක් රසට හොඳට ක්‍රිස්පි ගතියට කුකීස් හදාගන්න විදිහ තමයි කියලා දෙන්නේ. ඉතින් වෙනද වගේම රෙසිපි එකට අවශ්‍ය කරන දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මුලින්ම මම හාල් පිටියකට බේකින් සෝඩා ඒ වගේම ලුණු ඒත් එක්කම කුරුඳු කුඩු ටික මේ විදිහට කලවම් කරගන්නවා. මෙතන මතක තියාගන්න ඕන හාල් පිටි කිව්වහම තෙත හාල් පිටි නෙවෙයි අපි සාමාන්‍යයෙන් වීලි හාල් පිටි තමයි අරගන්න ඕනේ. ඉතින් මේක සුපර් මාකට් වල විතරක් නෙවෙයි සිල්ලර බඩු කඩවලත් ඇත්තටම දැන් හාල් පිටි වලට අරගන්න පුළුවන්. ඊළඟට කුකීස් වල රස තවත් වැඩි කරන්න මම රටකචු ටිකකුත් පාවිච්චි කරනවා. ඉතින් මේක හොඳට රෝස්ට් කරලා තමයි අරගෙන තියෙන්නේ. අපි මේක හොඳටම පවුඩර් එකක් වෙනකන් නැතුව පොඩ්ඩක් කෑලි හිටින විදිහට ග්‍රයින්ඩ් එකේ දාලා මෙන්න මේ වගේ ටිකක් කෑලි හිටින විදිහට තමයි අඹර ගන්න ඕනේ. දැන් ඔන්න ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ අපිට කුකී බැටර් එක හදාගන්න. බට එක ෆ්‍රිජ් එකෙන් අරගෙන විනාඩි 15ක් වගේ තියලා තමයි මම දැන් අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ කූල් ගතිය දැන් හොඳටම අඩු වෙලා තියෙන්නේ. ඊළඟට අපිට පුළුවන් සීනි ටිකත් එකවරම දාගෙන මේක හොඳට කලවම් කරගන්න. සීනි ටික හොඳට දිය වෙන්න අවශ්‍ය නැහැ. බට එකත් එක්ක මේ විදිහට කලවම් කරගන්න එක තමයි කරගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති සීනි සහ බටර් ටික හොඳට කලවම් වෙලා තියෙන්නේ. ඊළඟට අපිට පුළුවන් බිත්තරයක් මේකටම දාගන්න. ඒ වගේම වැනිලා ටිකත් මම මේ වෙලාවේදී එකතු කරගන්නවා. තව ටිකක් හොඳට මේක කලවම් කරගත්තට පස්සේ පුළුවන් අපිට පිටි ටිකත් මේකටම දාගන්න. බිත්තර කලවම් කරගත්තට පස්සේ මේ විදිහට විනාඩි 3-4ක් හොඳට කලවම් කරගන්න. දැන් ඔයාලට පේන ඇති මේක ටිකක් කලින් තිබුණාට වැඩිය පාට ටිකක් අඩු වීගෙන ලා පාටකට වගේ ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේදී අපිට පුළුවන් හාල් පිටි ටික මේකට හලලා එකතු කරගන්න. ඉතුරු හාල් පිටි ටිකත් මම එක සැරේම දාගන්නවා. ඉතින් මේ විදිහට ඔයාලා ටිකක් මේක හොඳට කලවම් කරගත්තට පස්සේ අපි කලින් ලෑස්ති කරගත්ත කුඩු කරගත්ත රටකචු ටිකත් පුළුවන් මේ විදිහට කලවම් කරගන්න. පාන් පිටි වලින් හදන කුකීස් වගේ මේක හොඳට තුනී වෙලා යන්නේ නැහැ බේක් වෙනකොට. ඒ නිසා ඔයාලට අනිවාර්යයෙන්ම අතින් පොඩ්ඩක් තද කරලා මේ විදිහට පැතලි කරගෙන තමයි මේක ට්‍රේ එකේ තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් බෝලයක් විදිහට තිබුණොත් ඒ විදිහටම ගුලයක් වගේ තමයි බේක් වෙන්නේ. ඉතින් මේ විදිහට ටිකක් තුනේ කරගත්තට පස්සේ ඔයාලට කැමති විදිහට අවශ්‍ය නම් විතරක් මේ වගේ පොඩ්ඩක් ගෑරුප්පුවකින් හරි එහෙම නැත්නම් වෙන ටූල් එකක් පාවිච්චි කරලා හරි ලස්සන හැඩයක් හදාගන්න පුළුවන්. දැන් මම මේක සෙල්සියස් අංශයක 170ට විනාඩි 17ත් 18ත් අතර වගේ කාලයක් බේක් කරගන්නවා. ඉතින් බේක් කරගන්න යන වෙලාව නම් oven එකෙන් oven එකට විනාඩියක් දෙකක් වගේ පුංචි කාලයක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට oven එකෙන් ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පොඩ්ඩක් මේක ඇතුළට එබෙන ගතියක් තේරෙයි. හැබැයි ට්‍රේ එකෙන් ඉවත් කරන්න එපා. මේ විදිහටම නිවෙන්න දෙන්න. හොඳටම නෙවුනට පස්සේ කුකී එක හොඳට ක්‍රිස්පි ගතියට එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම හාල් පිටි වලින් කුකීස් හදාගත්තේ. ඇත්තටම කුකී එක හරිම රසයි ඒ වගේම ගොඩාක් සුවඳයි. මොකද රටකචු සහ කුරුඳු කුඩු එකතු කරගන්න එකෙන් මේකේ රස සුවඳ දෙකම ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඒ වගේම ඔයාලට වටින අදහස් කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.